හරි ඉතින් මගේ රත්තරන් යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට සැපෙන්ද සනීපෙන්ද? හරි ඉතින් අද ගෙනාවේ ඇචීව්මන්ට් පොයින්ට් කියලා මිෂන් ටිකක් තියෙනවා. වැඩි කතාවක් නෑ අපි කියන්නේ විස්තරයට බහිමු. මේ ඇචීව්මන්ට් පොයින්ට් කියලා මිෂන් ටිකක් තියෙනවා. ඒක ඉමෝට් එකයි තව කාෆ්ලයින් කියලා මැප් ටිකක් තියෙනවා. ඒක නයි ඉතින් හැම ගොඩක් කට්ටිය ගහන වින්ද ඉමෝට් එක ඇති. මේ නැති කට්ටියත් ඇති. ඒකත් කියලා දෙන්නම්. මේ ඉමෝට් එක ෆ්‍රී ගන්න කොහොමද කියලා ඉතින් අද කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔය ප්‍රොෆයිල් එහෙම වෙලෙන්න හදන්න එපා. අපි ඕව දන්නවා අරක මේකයි කියලා කමෙන්ට් දාන්න හදන්න එපා. ඉතින් දන්නේ නැති නංගිල මල්ලිලට මේක ගැන කියලා දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වෙලෙන්න හදන්න එපා. වෙන වීඩියෝ එකකට ගිහින් වෙලෙන්න. මගේ වීඩියෝ එක නෑ වෙලෙන්න හදන්න එපා. හරි ඉතින් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මෙතන F ලකුණු දෙකක් තියෙනවා. ඒක ඔබලා මේ වම් අත පෙළියේ දෙවෙනි එකට යන්න. දෙවෙනි එකට ගියාට පස්සේ මෙතන තියෙනවා මිෂන් ටික. ටිකට තියෙන මම නම් කරලා තියෙන මට ඉමෝට් එක තියෙනවා. මට එකේ ඉමෝට් කෙනෙක් තියෙන කාෆ්ලෑන්ඩ් එකේ. හරි ඉතින් අපි මුලින් බලමු මේක. මෙතන මේක ඔබන්න මේ මෙතන තියෙන නිකන් ඒක තියෙන කුසලානයක් වගේ කප් එකක් ඇතුලේ අන්න ඒක ඔබන්න. එතකොට ෆ්‍රී හම්බෙනවා කියනම 1000ක් ගෙවුවට පස්සේ මේ වට එකයි බැනර් එකයි දෙකම හම්බෙනවා. 2000ක් ගෙවුවට පස්සේ මේක හම්බෙනවා ලෝඩ් බොක්ස් එක ඩවුන්ලෝඩ්. නේ ලෝඩ් බොක්ස් එක හම්බෙනවා. ඉතින් ලෝඩ් බොක්ස් එක නම් ලස්සනයි අවුලක් නෑ. ඉතින් 4000කට මේ ග්‍රැනයිට් එක හම්බෙනවා. කුසලානයක් තමයි කියන්නේ. ඉතින් මේ 6000ක් ගෙවුවට පස්සේ මේ වට එක මේ දෙක හම්බෙනවා. මේකේ තව එකක් තියෙනවා. වට එක බැනර් එකයි තව මේ වගේ එකක් තියෙනවා. මේ දෙක නම් ඉතින් මේ දෙක හම්බෙන්නේ 6000ක් ගෙවුවට පස්සේ. ඉතින් 8000ක් ගෙවුවට පස්සේ ඉතින් මෙන්න මේ ඉමෝට් එක හම්බෙනවා. ඉතින් ඔය ඉමෝට් එක ගන්න තමයි අද අපි බලන්නේ කොහොමද කියලා. ඔය ඉමෝට් එක ඉතින් ලස්සනයි. එක දිගටම දිනනවා නවතින්නේ. හරි ඉතින් ඊට පස්සේ තව තියෙනවා මගේ P90 එකක් එහෙම හම්බෙනවා. ඒක වෙනම තැනකදී P90 එකක් තව එතකොට මේ කැත්ත තව මේ MB5 එක හම්බෙනවා. ඒක හොඳයි. ඉතින් මේවා නම් ඉතින් ගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් මේකෙත් වෙහිකල් ටිකක් හම්බ වෙනවා. ඉතින් වෙහිකල් මේවල නැති කට්ටියට හොඳයි ඉතින්. ඉතින් මේක නම් එච්චර ක්වොලිටියක් නැහැ කියන්නේ නෝමල් එක වගේම තමයි. ඉතින් පොඩ්ඩක් ස්ටිකර් වගේ පොඩ්ඩක් තියෙන එච්චර තමයි තියෙන්නේ. හරි ඉතින් අපි යන්නේ ඉමෝට් එක ගන්නනේ. හරි ඉතින් මේ ඉමෝට් එක ගන්න අපි හදන්නේ. හරි ඉතින් බලමු මේක කොහොමද කියලා ගන්න. මුලින්ම තියෙනවා මේක. බලමු මොකද කියලා. අවුරුද්දක් පරණ වුණාම 20ක් ඒකේ අවුරුද්දක් පරණ වුණාම මේවා මේ 10150ක් තින්නේ අන්න එතන 20ක් එනවා. ඊට ඒක ඉතින් අවුරුදු ගානට ඉතින් ඔය මේ 100 පාර හම්බෙනවා. ඉතින් අවුරුදු කිලෝම 3න්නේ 14න්නේ 4න්නේ අවුරුදු 4ක් වුණාට පස්සේ එක දිගට 100 හම්බෙනවා. ඉතින් අවුරුදු වැඩි වෙන්න හරි ඉතින් ඒක ඉතින් ඉතින් මේකක් නෑ. අවුරුදු 10ක් වුණාට පස්සේ 100 නේ හැම එකෙම 100 හම්බෙන්නේ අවුරුදු 4න් පස්සේ. අදින් ලෙවල් 20ට ගියාම 20ක් හම්බෙනවා. 50ට ගියාම 50ක් හම්බෙනවා. ලෙවල් 80ට ගියාම 100ක් හම්බෙනවා. මෙන්න මේ වගේකුත් හම්බෙනවා. හරි ඉතින් ලෝඩ් බොක්ස් එලිමිනේට් කියලා තියෙනවා. ඒ කියන්නේ ලෝඩ් බොක්ස් එකට අපි එලිමිනේට් වුණාම 100ක් හම්බෙනවා. ඔව් ඒක නේද. තව තියෙනවා මේකේ තියෙනවා එනිමිස් කිල් 200ක් මරන්න ඕන කොහේ තියෙන්නේ. ඉතින් ඒකේ 100යි 109යි 200යි මේ වගේකුත් හම්බෙනවා. ඒක ඉතින් ලස්සනයි වගේවා. හරි ඉතින් මේකේ තියෙන්නේ CS මොකක්ද එක තියෙන්නේ බලන් යන්න. ඉතින් ඕගොල්ලෝ මං කියන යන්න පුළුවන් ඒවා. නොක් වෙලා හීල් පොයින්ට් එකක් ගහන්න තමයි මේකේ තියෙන්නේ. ඒකේ 100ක් හම්බෙනවා. ඉතින් මේකේ මාස්ටර් මොකක් හරි MVV ඒ කියන්නේ මේ දැන් අපි ඒක තියෙන්නේ CS වල. ඒ කියන්නේ අපි පළවෙනි වෙන්න ඕනේ වැඩිම කිල් දාලා එහෙම මැච් මේකේ 80යි 200යි 400යි මේකේ හැමන 100යි 150යි 200ක් හම්බ නැහැ එහෙම. ඒ කියන්නේ අපි CS වල වැඩිම කිල් දාලා අර එකට එන්නේ. අන්න එතනට එන්න ඕනේ. ඒ කියන්නේ මැච් 400ක්. මේක ඉතින් BR වල මේ අපිට එකපාරක් ඇද්දාම ආයේ රිවයිව් වෙනවනේ. ඒ රිවයිව් වෙනකොට අපි ගහපු එක්කනටම ඒ හැමන USP එකෙන් ගැහුවොත් අපිට අන්න 100ක් හම්බ වෙනවා. මේක ඉතින් බූය BR වල බූය
ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකේ මේ ඉතින් බලන් යන්න මම සමර්ථය ගන්න කරාට ඔගොල්ලෝ ඉතින් බලන් යන්න මට පුළුවන් ඒ කියන ඔරියන් දාගෙන කිල් දෙකක් නේද දෙන්නෙක් නොක් කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ක්ලෑෂ් කෝඩ් එකට ගිහිල්ලා මේ ගන්න එකක් අරන් දෙන්නෙට වෙඩි තියලා ඔරියන් දාලා ඒ දෙන්නම කිසරේ මරන අන්තිම HP පොඩ්ඩෙන් එතකොට මැරෙනවනේ. ටිකක් වෙඩි තියලා නවතලා ඔරියන් දාන්න. එතකොට ඒ දෙන්න එලිමිනේට් වුණාට පස්සේ හරි. ඉතින් මේකේ තියෙන්නේ CS වල. ඒ කියන්නේ තමන් විතරක් ඉඳිදී හැබැයි දෙන්නෙක් අය තුන් දෙනෙක් හරි ඉඳලා ඒ දෙන්නටම ගැහුවොත් මේක හම්බ වෙනවා මගේ. ඉතින් ඒක හරි. ඉස්සේ බලයි එතනම හම්බ වෙනවා 170ක් හම්බ වෙනවා ඒකෙත්. මේකේ තියෙන කට්ටියට හෙල්ප් කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ යාළුවෙට කිල් එකක් දාලා තියෙන මෙඩියක් නැත්තම් මෙඩියක් දෙන්න. යාළුවෙක් හීල් කරලා එයා කිල් එක දාන්න. මේකේ තියෙන CS වල මාස්ටර් ගහන්න තමයි. මේකේ තියෙන්නේ මේකෙත් එහෙම තමයි තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ වීඩියෝ එක දික් වෙන ඉඳන් මම ඉක්මනට පෙන්නන්න යන්න. ඔයගොල්ලෝ බලන් එන්න. හරි ඉතින් මේ ඔයගොල්ලෝ මේ එකම වගේ තියෙන මේකේ තියෙන zoom කරලා ගහන්න. මේ ඉතින් වැඩි දන්නේ තියෙන පෙන්න යන්න. මේක ඉතින් මම මේක නෑ ඉතින් තාම ප්ලේ කරලා නෑ. මට මේ මොඩ් එක හොයාගන්න බැරිනවා. මේකේ තියෙන්නේ zombiesලා මරන්න තමයි. ඉතින් මට ඒක තාම හොයාගන්න බැරිනවා. ඒකෙන් එකක්වත් නෑ මගේ එකේ. මේව නම් ඉතින් මම කරලා තින්නේ. මේකේ තින්නේ enemy එක ලෑන්ඩ් මයින් එකකින් එලිමිනේට් කරන්න තියෙන එක නම් ලේසි. මේ ග්‍රැනේඩ් එකකින් මරන්න තියෙන්නේ. ග්‍රැනේඩ් දාලා. නෑ ලෑන්ඩ් මයින් නේද? මේ ගිල්ඩ් එකට ජොයින් වෙන්න තියෙන. ඉතින් දැන් මට ඒක කරලා ඉත කට්ටිය. මේකේ තියෙන ලයික් ප්‍රමාණය ඉතින් ලයික් 13000 5000 මේක තියෙන කඩන්න අපි වෝල් එක දිගට ගහන් යන්න ඕනේ. වෝල් 6ක් ගන්න ඕනේ. තප්පර 3න් 6ක් ගන්න ඕනේ. හරි ඉතින් මේ තියෙන්නේ 50ක් තියෙන්න ඕනේ. කැප් 50ක් තියෙන්න ඕනේ. සන්ග්ලාස් ඒක තියෙන්නේ අපේ කලෙක්ෂන් එක අනුව තමයි තියෙන්නේ. ඒක තියෙන්න ඕනේ. ඉතින් පලිසම් සපත්තු කැරක්ටර්ස්ලා ඒ වගේ තමයි ඉතින් මේකේ තියෙන පෙට්ලා. ඉතින් ඒ වගේ තමයි මේකේ තියෙන්නේ ස්කයිඩයින් ද කොහේ. හරි ඉතින් යාළුවනේ මේකේ තියෙන යෝ ගන්න මේකේ තියෙන CS වල කොයින් දෙන්න තියෙන මම හිතන්නේ. ඒ කියන්නේ අර ඉල්ලන එක දෙන්න ඕනේ. ඉතින් හීල් කරන එක යාළුවන්ට හෙල්. ඉතින් හරි ඉතින් මේ තියෙන ලෙජෙන්ඩරි බන්ඩල් වටින කරන ඒවා තමයි ඉතින් ඒවල තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ ඕක කරාම ඉතින් ඔයගලන්ට අර රිමෝට් එක ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එක දික් නොකර අපි යමු ක්ලෑෂ් කෝඩ් එක බලන්න. හරි ඉතින් යාළුවනේ අපි ක්ලෑෂ් කෝඩ් එක කියවලා මෙතන මේ ගියාට පස්සේ ක්ලෑෂ් කෝඩ් කියලා කියනවා. ඉතින් එතන ගියාට පස්සේ මේක වෙනස් කරලානේ. හරි ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න කොහෙන්ද මේකට යන්නේ. කලින් මෙතනින් යටින් යන්න පුළුවන් මං හිතනවා. එතන යටින් යන්න බෑ. හරි ඉතින් අපි මෙතන බලලා මේ තියෙන මෙතන මගේ අන්තිම චුට්ටි තමයි තියෙන්නේ. ඉතින් මෙතන යට තියෙන gift කියලා ඉතින් අපි මුලින්ම බලංගම ටක් ගාලා මෙතන කාඩ් එකක් හම්බ වෙනවා. මෙතන පැරිෂූට් එකක් හම්බ වෙනවා. මෙතන ඇවට එකක් හම්බ වෙනවා. කොයිනුත් හම්බ වෙනවා. ඊට එහා පැත්තෙන් පැනල් හම්බ වෙනවා. UMP එකක් හම්බ වෙනවා. ලෝඩ් බොක්ස් එකක් අඬක් ගාලා පෙන්නන්න යන්න. මේකෙත් ඉතින් මොකක් කරේ ස්කේටින් බෝඩ් එකක් දුකේ මම හිතන්නේ. අර බහිත් BR ගේ බහිත් හම්බෙන්නේ නැහැ නේද මම හිතන්නේ. හරි ඉතින් යාළුවනේ ඒක හරි ඉතින් ඔය ස්කෝඩ් බෝඩ් එක තමයි ඒක ලස්සනයි. ඊළඟ එක මේක හම්බ වෙනවා මට. ඊළඟට හම්බ වෙන තියෙන එක තව මට චුට්ටයි ඕනේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ඉමෝට් එක තමයි හම්බෙන්නේ. හරි ඉතින් යාළුවනේ ඉමෝට් එක හොඳයි. මට සිරි කොහමද ඒක. හරි ඉතින් යාළුවනේ ඔය ටික තමයි ඉතින් පෙන්නනා මං මේක දෙකට යන්න තව චුට්ටයි ඕන. මට කාබ්ලෙන් එක ප්ලේ කරා නම් හම්බ මං ඉතින් ආසසන්නේව තමයි ඉතින් මෙතන දාලා තින්නේ. හරි ඉතින් යාළුවනේ එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න පුළුවන් තරම් වීඩියෝ එක මං කියලා තියෙනවා අනිත් වීඩියෝ එකේ මේ
50 වුණකම ලයිව් ගේනවා වෙලාව කියලා ඇති මං 4:07 හවස 4:07 තමයි ඉතින් ගේන්නේ හැමදාම ගේනවා දවසක් නෑර ගේනවා එන යාළුවනේ අදට මම සම්ගන්නවා මම ගිහින් එන්න බයි බයි සෙට්